හරි ළමයි මේ අද අපි කතා කරන්න යන්නේ ඔයාලයි පළවෙනි පාඩමේ තියෙන තොරතුරු පද්ධති කියන කොටස. එතකොට මෙන්න මේ තොරතුරු පද්ධති කොටස කතා කරන් යද්දී එදා මම ටිකක් කතා කරා. මොකද්ද? මේ ඔයාලා අච්චුපත මම ෂෙයා කරලා තියෙන්නේ. ඉස්සර අපි කොහොමද තොරතුරු සටහන් කරේ? මට මතක් කරන්න බෑ. කට්ටිය කොලයක් පෑනක් කරන් අපි අතින් පොතක පෑනක ලියලා එකතු කරලා නේද? තමයි කරේ. හැබැයි අපි නූතනයට එද්දි ඊට පස්සේ අපි ඒව ස්ටෝර් කරේ කොහෙද? ඒ කොලේ පෑනක ලියලා ෆයිල් එක, පොත් ට්‍රාක් එක නේද? එහෙම අතීතයක් තමයි අපිට තිබුණේ. අද වෙද්දී අපි මොකද කරන්නේ? කම්පියුටර් එක ආශ්‍රය කරන් හරියට හරි. ඒ දත්ත අපි කම්පියුටර් එක දෙනවා. කම්පියුටර් එකේ මේව සයන් කීවේ තප්පර ප්‍රමාණයක් කරලා. ඇත්තටම කිව්වොත් තප්පර ප්‍රමාණයටත් අඩු ප්‍රමාණයකින්. අපිට ඒව හදලා ඒව ස්ටෝර් කරලා ඒව අපිට ජීවිතයේ ඕන කාලෙකදී බලන්න පුළුවන් වෙන විදිහට නැති වෙන්නේ නේ. අන්න ඒ විදිහට අපි පරිහරණය කරන්න පුළුවන්. අපි තොරතුරු පද්ධති කියන එකට ඇවිල්ලා තියෙනවා. හරිද? හරි. පළවෙනි වීඩියෝ දෙකේ සවුන්ඩ් එක මදි නෙමෙයි. ඒක මේ ලැප් එකෙන් කරේ. ලැප් එකේ පොඩි මයික් එක යවුල නිසා තමයි සද්දේ පොඩ්ඩක් ඇහෙනවා අඩු වෙන නොයිස් කැන්සලින් මේකක් දාලා. පොඩි අවුලක් වෙලා තියෙන වීඩියෝ දෙකේනේ. මේකේ එහෙම අවුලක් වෙන්නේ නැහැ. හරිද? හරි. ඒකේ මම මේක පොඩ්ඩක් මතක් කරේ. මේක මේ එදා මතක් කරා. හරිද? හරි. පද්ධතියේ මූලික ක්‍රියාවලි තුනක් සිද්ධ වෙනවා. මොකද්ද? එක්වෙන මතක් කරා. පද්ධතියේ මූලික ක්‍රියාවලි තුන ආදානය, සැකසීම, ප්‍රතිදානය. ආදානය කරන්නේ මොනවද? දත්ත. සකස් කරන්නේ දත්ත. සකස් කරන දත්ත සැකසීමේ තව එකක් කරනවා. ඒවා ආචරණය කිරීමක් සිද්ධ කරනවා. ඒ කියලා කියන අපි ඒව ස්ටෝර් කරනවා. ඊට පස්සේ අවුට්පුට් එක දෙන්නේ දත්ත දුන්නාට පස්සේ අවුට්පුට් එක දෙන්නේ තොරතුරු. හරිද? හරි. අපි දැන් පද්ධති කීපයක් කතා කරමු. එන පළවෙනි එක. ATM machine එක. අපි මෙහෙම කරමු. දැන් අරක පේන්නේ නැහැ. හරි. දැන් මට කියන්න යන්න ATM machine එකට අච්චුපට බලන්න එපා. මේ ඒ කියන්නේ අපි මේකට කියනවා automated teller machine. ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රය. අපි ලබාගෙන දත්ත මොනවද? සකස් කිරීම කරන්නේ මොනවද? අවුට්පුට් එක ලබා දෙන්නේ මොනවද කියලා. දැන් කියන්න chat එකට දාන්න. අපි මොනවද ATM machine එකට දෙන්නේ ඉස්සරට? අන්න හරි. අපේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එක අපි දානවා. ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් එක දානවා. හරි. ඊට පස්සේ ඔන්න එක දත්තයක් හරි. මොකද්ද? ක්‍රෙඩිට් කාඩ් එක කියන දත්තයක්. හරි. ඊට පස්සේ අන්න හරි. පින් අංකය දෙන්න. පින් අංකය දෙන්න. හරි. ඊට දුන්න පස්සේ එයා සකස් කිරීමේ ක්‍රියාවලිය සිදු කරලා මොනවද සකස් කරන්නේ? මොකක්ද සකස් කරන්නේ? හරියටම දාන්න chat එකට. එක්සෑම් එකට මේකට ප්‍රශ්න උත්තරේ ලියනවා කියලා හිතලා දාන්න chat එකට. සකස් කරන්නේ මොකද්ද කියලා. අච්චුද වැඩිපුර තේරෙන්නේ. අපේ account එක බලලා check කරනවා. මොකද්ද? ඒ අපි දීපු password එක ඉස්සරහ හරිද කියලා බලන්න. නේ? password එක හරිනවද? ඔව් account එකේ යන්නේම ශේෂයක් ප්‍රමාණවත් ශේෂයක් ඇද්දයි පිරික්සා බලලා අපි ඒක ලියන්න ඕනේ අන්නේ.
ලබා දුන් මුරපදය නිවැරදියි බලා account එකේ අර දැනට තියෙන ශේෂය අපි withdraw කරන්න amount එකක් තියෙනවනේ. ඒ ප්‍රමාණය පුළුවන් නම් අපිට ඒක withdraw කරන්න නැත්නම් දෙන්නේ ප්‍රමාණවත්යි කියලා බලන්න. කියලා බලලා අපේ account balance එක හදන එක තමයි කරන්නේ. ඊට පස්සේ output එක මොකද්ද? මුදල් දෙනවා. තව එළියට දෙනවා receipt පතක් දෙනවා. ඔය දැන් ඉන්නේ මේ receipt පත එන්නේ. තව මුදල් receipt පතයි විතරයි දෙන්නේ. හරියට කල්පනා කරා. අපි අර input එකෙන් දීපු කාඩ් එකක් තාපු දෙනව නේද? ඔන්න කාඩ් එකත් output එකක් තමයි. ඔන්න input output process. ඔන්න පළවෙනි එක හරි. ATM කාඩ් පද දුන්නා. සකස් කරනවා බැංකුවේ තියෙන කම්පියුටර් පද්ධතියෙන්. අපිට තොරතුරු ලැබෙනවා. account එකේ ශේෂය බලන්න පුළුවන්. අපිට මුදල් බලන්න. මුදල් අපිට ඊට withdraw වෙනවා. ඊට පස්සේ ඔයාලා දීපු ATM කාඩ් එක withdraw කරනවා. ඊට පස්සේ බලමු fingerprint machine එකේ මොනවද දත්ත සකස් කිරීම තොරතුරු මොනවද කියලා ඔයාලා කියන්න. උදාහරණ දෙක. අචෝර වයන්න එපා. මේ රූපය පෙන්වන්න හැදුවට වැඩේ හරියන්නේ. කවන්නේ මෙහෙම බලන්න. ප්ලීස්. මොකද fingerprint එක දෙන්නේ එකයි දෙන්නේ මොකද? දත්තේ හරියට හරි ෆීන් එක විතරයි දෙන්නේ. ඊට පස්සේ සකස් කරනවා. සකස් කිරීම සිද්ධ කරන්නේ මොකද්ද? සකස් කිරීම තුන ස්ටෙප් එකේ කට්ටිය ලියන්නේ නැහැ. ඔයාලා ස්ටෙප් එක කියන්නේ සකස් කරන්න මොකද්ද කියලා. ඔව් එයාලා බලනවා මෙන්න මේ fingerprint එක තියපු person කවුද කියලා නේ. කවුද කියලා බලන සිස්ටම් එකේ නම තියෙන කෙනෙක්ද? හරි. එහෙනම් එයා ආවද පිට වුණාද කොච්චර වෙලා වැඩ කරාද වේලාසනේ ජොබ් එකෙන් එළියට පැන්නද හැමදේම සකස් කිරීම සිද්ධ කරනවා. අපිට තොරතුරු එළියට දෙන්නේ මොනවද? අපිට මේක සිස්ටම් එක ලොක් කරාට පස්සේ බලන්න පුළුවන්. ආපු වෙලාව පිට වෙච්ච වෙලාව දේවල් ටික බලන්න පුළුවන්. හරිද? මාර ලේසි මේක. හරි. අච්චුමනේ උදාහරණයක් මම කතා කරන්නම්. CDM machine එක දන්නවනේ ඔයාලා. cash withdraw machine එක. ATM එක නෙමෙයි. cash deposit machine CDM එක. මුදල් තැන්පතු යන්ත්‍රය කියන්නේ. අර කතා කරේ ATM නේ CDM එක. ඒක මට කියන්න බෑනේ. අච්චුපතේ නෑ උන්. දැන් කියන්න බෑ අච්චුපත බලලා කියපුම් විනාශයි. දත්තේ මොකක්ද සකස් කිරීම මොකක්ද තොරතුරු මොකක්ද? දැන්නකෝ ඔයාලා මට පන්ති 20 දානවා කියලා. කියන්න බෑනේ දැන්. හිතලා. දත්ත මොනවද දෙන්නේ? account number එක දෙනවා. හරියට හරි. account number එක. ඊට පස්සේ සකස් කළ පෙන්නන්නේ මොකද්ද? හිතන්න දැන් කොමර්ෂල් බැංකුවේ මට ඔයාලා සල්ලි දැම්ම කියලා. මොකක්ද සකස් කරන්නේ? යාලා බලන්න මේ account number එකේ අයිතිකාරය කවුද කියලා. ඔයාලා ඇතිරේ පෙන්නනවා. පෙන්නන නමක් පෙන්නනවා. මෙයාද කියලා කන්ෆර්ම් කරන්න කියලානේ. ඔන්න සකස් කරනවා. ඊට පස්සේ අපි දත්ත හැටියට account number එකට මම තව දෙනවා මොනවද? මුදල් දෙනවානේ. ඊට පස්සේ අපි මුදල් ටික එකක් සකස් කරනවා. මුදල කීයද කියලා එයා කැල්කියුලේට් කරනවා. අපිට data output එක මොකක්ද දෙන්නේ? තොරතුරු. දත්ත සකස් කරලා තොරතුරු මොනවද දෙන්නේ? receipt පතක් දෙනවා. ඒක තමයි දෙන්නේ. ඉතින් වෙන මොකුත් දෙන්නේ නැහැ නේ. ATM එකේ සල්ලි ඩිපොසිට් කරලා පස්සේ receipt පතක් දෙන්නේ. CDM එකේ මං කිව්වේ. ATM එකේ CDM. හරි. හරි. ඔන්න ඔම එක්සෑමකට ප්‍රශ්න එන්න පුළුවන්. හරිද? අච්චුපතේම තියෙන උදාහරණ බලන් කටපාඩම් කරලා හරියන්නේ නැහැ. එක එකම කටපාඩම් කරන්න බෑ කියලා. ඊට පස්සේ QR එක. ආයෙක යටින්.
අච්චපොත් ඔයාලා අච්චපොත් වෙලා නැතුව මට කියන්න බෑ ඉස්සරලා. ඔයාලා QR එකක් දැකලා තියෙද? දැකලා නැති වෙන දෙයක් නෑ. දැන් මේ කාලේ සෙඩ් එකට යද්දි QR එකක් ඕනේ. QR එක තියෙන්නේ කොහෙද කරන්නේ? දැන් අර මේ අපිට බිල් එහෙම පේමන්ට් කරන්න නේද? QR පේමන්ට් කියලා කියන්නේ. ඒ වහල අපිට බිල් එහෙම පේමන්ට් කරන්න පුළුවන්. තව ඔය QR එකම දැකලා තියෙන පොත්පත් වල ඔය පිටිපස්සේ එන පොට්ටක් නිහාර ඇට්ලස් පොතක එන පොට්ට බලන ඔය ඊට පෙන්නලා. දාතන පින්තූරයේ කතාව සදහා ස්කෑන් කරන්නනේ. ඒ මොකක් හරි එකක් කතාවක් දාලා තියෙන චිත්‍රපොත් වල එහෙම මම දැකලා තියෙන එක තියෙනවා. අර හෝම් පේජ් එකේ තියෙන කවර් එකට ඒක කාලයක් තිස්සේ ජනප්‍රිය වෙච්ච එකක්. එයාලා. QR එක ස්කෑන් කරන්න කොහොමද? හරි QR එක print කරා. හරි QR එකක් ගන්න මම වැඩක් නෙමෙයි. ඔයාලට QR එකක් ගන්න පුළුවන් වැඩ ටික දීලා. නේද? QR එක ජෙනරේට් කරන්න කියලා කියන්න පුළුවන්. ඔක මට හිතෙන්නේ AI වලට දැම්මත් හදලා තියෙන්නේ. ඔන්න. ඒතකොට කටට QR එකෙන් දෙන්න එහෙම කරන්න පුළුවන්. වැඩි විස්තර සඳහා කියලා. දැන් හිතන්නකො මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හදන්න මම කියන්නේ. හැම එකම දාන්න පුළුවන් තමයි බාණ්ඩේ පිටිපස්සේ විස්තරයක් දාන්න පුළුවන්. බෑ දාන්න බෑ. ඇයි ඉඩනේ? සකට්ටක අපි ප්‍රින්ට් කරනවා කියලා කියන්නේම අපිට කොස්ට් එකක් එනවා කියන්නේ. ව්‍යාපාර ලෝකයේ පිළිබඳ සැලකීමේදී ඒක නිකන් අපිට අලාභයක්. අපි ඔය ඩීටේල්ස් ටික දානවා QR එකේ. එතකොට වැඩි හරිනේ. ඒ QR එක ස්කෑන් කරලා පස්සේ අපි කොහටද එක්කන් යන්නේ? ඉස්සෙල්ලා මට QR එක ස්කෑන් කරන විදිහ කියන්නකො ඉස්සෙල්ලා පට්ටි. ස්ටෙප් බයි ස්ටෙප් ටයිප් කරලා දා විනාඩියක් ඉන්නම්ම. QR එක ස්කෑන් කරන විදිහ කියන්න බලන්න chat එකට දාන්න. විනාඩියක් ඉන්නම්. මුලින්ම කරන්නේ අපි මොකද්ද QR එකේ ෆොටෝ එකක් QR එකට ලං කරලා අපේ ඇප් එක ඕපන් කරලා QR එක ස්කෑන් කරනවා. QR එක ලං කරනවා. එතකොට එයා මොටෝ කැප්චර් කරා මොකද කියනවා කර ඉතින් අර තොරතුරක් සඳහන් වෙන්නේ අපි ඒකවල ඩිකෝඩ් කරන එක. අපි කියනවා ඔකට විකේතනය සිද්ධ කරනවා කියලා කියනවා. ඔයාලා මේ මෙතන යට තියෙනවා. මම පෙන්නන්න. හරි. විකේතනය කරනවා. විකේතනය කළා අදාළ වෙබ්සයිට් එකකට එක්කන් යනවා. බොහෝලට කරන්න අපි අදාළ වෙබ්සයිට් එකකට අරන් යන එක. ඔය පේමන්ට් එකක් කරා මොකක් කරත් අදාළ වෙබ්සයිට් එකක් හරි මොකක් හරි ඇප්ලිකේෂන් එකකට හරි අපි එක්කන් යන එක තමයි කරන්නේ QR එක හරහා. ඒකට අපි එතනින් එහාට අපේ පේමන්ට් එක සිද්ධ කිරීමක් තමයි සිද්ධ කරන්නේ. හරිනේ. දත්තේ තමයි QR එක ස්කෑන් කරලා ෆොටෝ එකක් කරා. ඒක දත්තය ඊට පස්සේ සකස් කරන්නේ එක මම කිව්ව ඒක මොකක් කරනවද? ඒක තියෙන ඒවා කියවනවා. අපි ඔකට විශේෂ නමක් කරනවා විකේතනය කරනවා කියලා. අය අපිට ඕක තියෙන ඒවා කියවන්න බෑ. නැත්නම් මේක කොටු කළු පාටයි සුදු පාටයි මොකද්ද ඔක අපිට කියවන්න බෑ. කියවීම කියන්නේ නැහැ අපිට. අපි කියනවා විකේතනය. ඒක තමයි සැකසීම අවුට්පුට් එක දෙනවා. තොරතුරු ඇතුළත් වෙබ් පිටුවකට අපි එක්කන් යනවා. හරිද? නැත්තම් අපි මූල්‍යමය වශයෙන් පේමන්ට් එකක් සිදු කරනවා නම් අපේ පේමන්ට් එක එයා
පේ කරනවා. හරිනේ? හරි. ඊට පස්සේ උදාහරණ නෑ බෙදත පොළ තොරතුරු සැකසීම. හිතන්නකො කොළඹ ස්ටොක් මාකට් එකේ කියලා සරල උදාහරණයක් කතා කරමු. මේක බයිලයක් වැඩක් නෑ. කොළඹ ස්ටොක් මාකට් එක. දත්ත මොනවද අපි දෙන්නේ? අපි දෙන දත්ත මොනවද? අපි මෙහෙම හිතමුකෝ. නැත්තම් කොටස් වල දපුවා දන්නේ නැත්තම් කට්ටිය. මේ අච්චුපතේම දෙන උදාහරණ ඕනනම් කතා කරමුකෝ. කමන්නේ. හරි මම අර කතා කරපු උදාහරණ කතා කරලා ඉන්නවා. බෙදපොළ තොරතුරු සැකසීමේදී මම උදාහරණයක් කරලා කොළඹ කොටස් වෙනදපොළ. මොනවද අපි දෙන දත්ත? හිතන්නකො අපි කොළඹ කොටස් වෙනදපොළ මේ ඇප් එකට ලොක් වෙලා මේ වැඩේ කරනවා කියලා CDS account එකට. Colombo Stock Exchange CDE CSC Colombo Stock Exchange CSC මොනදේන දත්ත? ඔව් අපි පින් එකක් දෙනවා පාස්වර්ඩ් එකක් දෙනවා අපේ account එකට ගාලා ඒක දීලා අපි ලොක් කරනවා. ලොක් කරලා අපි බලනවා මොනවද ලොක් කරලා පස්සේ ලොක් කරලා අපිට ඕන quantity එක නේද? ඒ වැටගත් කරලා ඒක මෙයා මොකද ගන්නේ? සකස් කිරීමට සිද්ධ කරනවා. අපිට ඕන කොටස් ප්‍රමාණය අරන් දෙනවා. අපිට තොරතුරු ඇඩියට මොනද output එක දෙන්නේ? input output process එක මොකද්ද output එක දෙන්නේ? අපිට තොරතුරු දෙනවා. මොකද්ද? මුදල්. අපි බොහෝ යාට ගන්න කොටස් ටික විකුණන එකනේ කරන්නේ. නේද? output එක මුදල්. එතකොට මේ තියෙන්නේ මේ කිසියම් ප්‍රාදේශීය ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා හදපු බෙදපොළ තොරතුරු විශ්ලේෂණය මේක. දැන් මේ ක්‍රම අපි දෙන්න ඕනේ. අර පොඩ සංකීර්ණයි. හොඳයි. එච්චර හිතන්න එපා ඒක. මේ කියනකො අච්චපොතේ. අනිවාර්යෙන් අපි දත්ත විදිහට අවුරුද්ද දෙන්න ඕන. මොන අවුරුද්දද මොන කාල සීමාවද නේද? අවුරුද්ද හෝ කාල සීමාව දෙනවා. තව මේ අච්චපොත බලන්න එපා. උත්තර තියෙන බලන්න එපා. ඊට පස්සේ අපි සිස්ටම් එකට දෙන්න ඕනේ. ඉතින් සිස්ටම් එකේ අපි මොකද්ද කරන්න කියලා නේ ඉස්සර වෙලා. අපි ලාභ හොයන්නේ නැද්ද? අලාභ හොයන්නේ නැද්ද? වියදම් හොයන්නේ නැද්ද? මේකේ ආදායම හොයන්නේ නැද්ද? මොන රෙද්දකටද කියලා අපි දෙන්න ඕනනේ. දත්ත. ඊට පස්සේ ඒව සකස් කිරීමේ ක්‍රියාවලිය සිදු කරනවා. සකස් කරන්නේ මොනවද? ඒ වරන් කැල්කියුලේෂන් පාර්ට් එක සිදු කරනවා. අපි ලාභ වෙන්නේ කිව්වොත් එයා ලාභ හොයනවා. හොයලා ඇවරේජ් එක ওই ප්‍රතිශතය අපිට ලබා දීම සිදු කරනවා. එතකොට අපේ තොරතුරු හම්බ වෙනවා. දැන් අපි මාසික ආදායම ගන්න කිව්වොත් ආදායම හෙව්ව ප්‍රදේශ සභාවක හිතන්න මොකක්ද දෙන්නේ කියලා. ආදායම කොච්චර කලින් අවුරුදු වලට සාපේක්ෂව මේ අවුරුදු කොච්චරද ඔන්න එනවා තොරතුරු. අනේ තොරතුරු ටික අපිට නම් මොකද්ද මං කිව්වා තොරතුරු මොනවද ඕන මේ information are important to decision making. තොරතුරු තීරණ වලට උපකාරී වෙනවා කියලා කිව්වා. ඔක එදා පාඩම් කරද්දී ඔහොමම කිව්වනේ. දත්ත කතා කරලා තොරතුරු වලට ඉද්දි අපි කතා කරා. අන්න පළවෙනි වීඩියෝ එක ගන්න බලන්න. මොකද්ද ගන්න අපි තීරණය කරද්දී? අපි තීරණය කරනවා අඩු ආදායම් ලාභී පවුල් වල නැත්නම් අඩු ආදායම් ලාභී නිවාස වලට ප්‍රවර්ධන වැඩසටහන් පවත්තා.
නැත්තම් ප්‍රාදේශීය සභා කීපයක් මේක එකතු කරලා බලනවා නම් අපිට කියන්න පුළුවන් මොන ප්‍රාදේශීය සභාවේ අඩු ඒකේ ආදායම වැඩි කරන්න මිනිස්සුන්ට ටැක්ස් එක වැඩි කරනවත් ඒ දේවල් අපිට ඩිසිෂන් තීරණ කරන්න පුළුවන්. මට මතකයි එකපාරක් මෙන්න මේ ඔන්න ඔය ප්‍රශ්නේ අහලා තිබ්බ පළාත් පේපර් එක. පළාත නම් මතක නැහැ. ඒක ලස්සනට අහලා තිබ්බ කිසියම් ප්‍රාදේශීය සභාවක මෙහිම ප්‍රාදේශීය සභා කීපයක පළාත් පාලන ආයතනයක් විසින් මෙන්න මෙහෙම මේ ඔඩිට් එකක් සිද්ධ